ලංකාවේ මැතිවරණ ප්‍රධාන වශයෙන් 4ක් අපි පවත්වනවා. පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු, ජනාධිපතිවරණ. ඊට අමතරව අපි එක් අවස්ථාවකදී ජනමත විචාරණය පවත්වලා තිබෙනවා. මේ ප්‍රධාන මැතිවරණ 4න් පළාත් පාලනයේ හැර කිසිදු මැතිවරණයක් කල් දාන්නට බලයේ ඉන්න දේශපාලන පක්ෂවලට නීත්‍යානුකූල බලයක් නැහැ. පළාත් පාලන මැතිවරණේ පමණක් අපි දන්නවා වසරක කාලයක් සඳහා ව්‍යවස්ථාපිතව විශේෂ අමාත්‍යවරයාට කල් දැමීමේ හැකියාව තිබෙනවා. හැබැයි ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම කරන්නට පුළුවන්. නමුත් ඉතිහාසයේ පුරාවටම බලයේ හිටපු දේශපාලන පක්ෂ මේ මැතිවරණ කැලෙන්ඩරය එහෙම නැත්නම් ලංකාවේ මැතිවරණ කැලෙන්ඩරයක් නොතිබීම මත බලයේ සිටින දේශපාලන පක්ෂ මැතිවරණ දින තමන්ගේ ජයග්‍රහණය සඳහා කැමති ආකාරයට පාවිච්චි කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කලින් කැඳවීමේ බලය තිබෙනවා. ඒ අනුව මැතිවරණ දිනය වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය තියෙනවා. ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා මැතිවරණ දිනය තීන්දුව කරන්න. හැබැයි මේ එක මැතිවරණයක්වත් කල් දැමීමේ බලයක් ඔහුට නැහැ. පළාත් සභා මැතිවරණයත් ඒ ආකාරයටම තමයි. හැබැයි ඉතිහාසයේ දිගටම මේ මැතිවරණ කොටස් වශයෙන් කෑලි වශයෙන් පවත්වලා පළාත් සභා සහ පළාත් පාලන එහි දේශපාලන වාසිය ගන්න දේශපාලන පක්ෂ ක්‍රියා කරලා තිබෙනවා. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අපේ නීතියට අනුව එක දිනයක පැවැත්වුවේ නැත්නම් ජනාධිපතිවරණය එක දිනයක පැවැත්වුවේ නැත්නම් වළංගුභාවයක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය එක දිනයක පැවැත්වුවේ නැත්නම් වළංගුභාවය නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව කවුරු බලයේ හිටියත් මේ මැතිවරණ එකම දිනයක පවත්වන්නට ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම නොවුනොත් ඒ ප්‍රතිඵලය නීත්‍යානුකූල වළංගුභාවයක් පවතින්නේ නැහැ. හැබැයි අපි දකිනවා නීතියට බැහැරව මේ මැතිවරණ කල් දැමීමට ඔවුන් ක්‍රියා කරලා තිබෙනවා. දැන් පළාත් සභා මැතිවරණය ගත්තොත් මැතිවරණ ක්‍රමය සංශෝධනය හරහා ඒක නිශ්චිත ලෙසම මුල්ලතාවේ 20 වෙනි සංශෝධන කෙටුම්පත ගෙනල්ලා මැතිවරණ කල් දාන්නට උත්සාහ කළා. ඊට එරෙහිව පැට්‍රල් සංවිධානය ඇතුළු සංවිධාන අධිකරණයට ගියා. හැබැයි දෙවනි වර කාන්තා නියෝජනය සඳහා යෝජනාවක් ගෙනීමෙන් ආණ්ඩුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවේ අභිප්‍රාය ඉෂ්ට වුණා. අද වෙනකොටත් පළාත් සභා මැතිවරණය පවත්වන්නට හැකියාවක් නැහැ. මැතිවරණ කොමිසමට නාම යෝජනා කැඳවීමේ හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ නැවත නීතිය සංශෝධනය වීම හෝ සීමා නිර්ණය සම්පූර්ණ කිරීම හරහා මිසක් පළාත් සභා මැතිවරණය පවත්වන්නට ඉඩ ගඩක් නැහැ. මේකෙන් කියවෙන්නේ නීතියෙන් මේවා කල් දාන්න බැරි වුණත් බලයේ ඉන්න පාලකයින්ට පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මැතිවරණ කල් යන තත්ත්වයට පත් කරන්න. ඒ වගේම පළාත් පාලන ඡන්ද විමසීම නීතියට අනුව කල් දාන්න පුළුවන් අවුරුද්දක කාලයේ අනතුරුව ආණ්ඩුව මැතිවරණ කල් යන තත්ත්වයට ක්‍රියා කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධයෙන් තියෙන බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් වෙන් කළා. ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නට ගත්ත තීන්දුව මත මැතිවරණ කොමිසම සභාවට මුදල් නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට දැන් මේ වෙනකොට අවුරුදු 2කට ආසන්න කාලයක් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඍජුවම නීත්‍යානුකූලව කල් නොදැම්මත් ආණ්ඩුවට තියෙන මූල්‍ය බලය පාවිච්චි කරලා මේක කල් දැමීමේ හැකියාව තිබෙනවා. ආණ්ඩුවට තියෙන පරිපාලන සේවයේ මෙහෙයවීමේ හැකියාව මත මේක කල් දැමීමට ලක් කරන්න පුළුවන්. මොකද පහුගිය මැතිවරණදී අපි ඒක දැක්කා. රාජ්‍ය මුද්‍රණාධිපතිවරිය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරපුවා මැතිවරණ කොමිසම නිදහස් කළේ නැහැ. ඒ වගේම පළාත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අප බාර ගන්නට එපා කියලා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් වුණට ලිපියක් යොමු කළා. ඒ වගේම සමාජලාවට ආරක්ෂක අංශ පාවිච්චි කළා. පොලිසිය පාවිච්චි කළා. නීතියට බැහැරව මේ මැතිවරණ කල් යන ආකාරයට කටයුතු සිදු කිරීමේ බලය පාලකයාට තිබෙනවා. ඒ නිසා වැදගත් වෙනවා මේ රටේ නීතියට මේ මැතිවරණ කැලෙන්ඩරයක් ඇතුල් කිරීම. බලයේ ඉන්න පාලකයාට අභිමත පරිදි මැතිවරණ පවත්වන දිනවකවානු තීන්දුව කරන්න තියෙන අයිතිය අපි වළක්වන්නට ඕනේ. ඒ සඳහා මැතිවරණ කැලෙන්ඩරයක් අපි ඉදිරියේදී හඳුනා දීමේ වැදගත්කම තිබෙනවා. ලෝකේ බොහෝ රටවල් වලට නිශ්චිත දින මේ ඒ රටේ පුරවැසියත් මැතිවරණ නිලධාරීනුත් රාජ්‍ය පාලකයාත් දන්නවා නිශ්චිතව මැතිවරණ පවත්වන කාල සීමාව මොකක්ද කියලා. නිසා එක පැත්තකින් කැලෙන්ඩරයක් ඇති කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසම සභාවේ මූල්‍ය ස්වාධීන භාවය. කොමිසම ස්වාධීනයි කියලා අපි සඳහන් කළාට මූල්‍ය ස්වාධීන භාවයක් නොමැති වීම නිසා පෞද්ගලික පළාත් පාලන මැතිවරණ පවත්වන්නට උන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒක නිසා මූල්‍ය ස්වාධීන භාවයත්
අපේ රටේ මැතිවරණ කොමිසමට ඇතුළත් කළ යුතු වෙනවා. එහෙම නොවුනොත් නාමිකව ස්වාධීන කොමිසම සභාව කියලා කිව්වට මේවා ප්‍රායෝගිකව ස්වාධීන භාවය ආරක්ෂා කරගන්නට හෝ මැතිවරණ නියමිත කාලයට පවත්වන්නට හැකියාවක් නිසා මේ රටේ ජනතාව ඒ වගේම දේශපාලන පක්ෂ අනිකුත් වෘත්තීය කණ්ඩායම් අපි සියලු දෙනා මම හිතනවා මේ වෙලාවේ මේ මූල්‍ය ස්වාධීනතාවය ඇති කිරීම පිළිබඳව සහ මැතිවරණ කැලෙන්ඩරයකට අනුව මැතිවරණ පැවැත්වීම පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ අදාළ නීති සම්පාදනය කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වෙනවා.